ස්වාමින් වහන්සේලාට මස් මාළු වැළඳීම කැපයිද? බුද්ධ පූජාවට මස් මාළු තිබීම සුදුසුද? බුදුරජාණන් වහන්සේ මස් මාළු වැළඳුවාද කියන ප්‍රශ්නේ බොහෝ දෙනෙකුට තිබුණා. එහෙනම් අපි කෙටියෙන් කතා කරලා බලමු මේ සුළු වෙලාවේ. මම පළවෙනි කොටම ගිහි ඔබෙන් අහනවා තමන්ගේ දරුවා යම්කිසි වෙලාවකදී තමන්ට කියනවා හොඳ ආහාර වේලක් හොඳ කෑමක් උයලා දෙන්නකෝ කියලා කියනවා. ඒ වෙලාවේ දැන් තමන්ගේ හිතින් අහන්න තමන්ගේ හිතට එන්නේ හොඳ කෑම වේලක් හදන්න ඕනේ කියන හැඟීමක් පහළ වෙනකොට තමන්ගේ සිතේ ඇති වෙන කෑම වට්ටෝරුව මොනවද? ඔන්න ඔය කෑම වට්ටෝරට ඉස්සෝ දැල්ලෝ හරි කමන්නේ මස් මාංශයක් ඇතුළත් වෙනවද නැද්ද? තමන්ගේ හිතින් අහන්න. අවංකවම තමන්ගේ හිතට එකතු වෙන්නේ මොකද්ද? හොඳ ආහාර වේලක් දරුවට හදලා දෙන්න ඕනේ කියන හැඟීමක් පහළ වෙනකොට. ඒ කෑම වට්ටෝරුව එහෙනම් වැඩි හරියක් වැඩි දිනෙක තුලම ඔය මොනවා හරි මසක් මාළුවක් ඇතුළත් වෙනවා. එතකොට ඒ වෙලාවේ තමන් තුළ ඇති වෙන චේතනාව මොකද්ද? තමන්ගේ සිතේ චේතනාව දරුවන්ට ප්‍රණීත ආහාරයක් දීම තමයි ඒ වෙලාවේ තියෙන චේතනාව. එහෙනම් ඒ චේතනාව හොඳ ආහාර වේලක් දරුවට දෙන්න ඕනේ කියලා චේතනාව පහළ වුණත් හැබැයි සතෙක් මරලා ගෙනත් දෙන්න ඕනේ කියන චේතනාව තමන් තුළ පහළ වෙන්නේ නැහැ. බොහොම දෙනෙක් තුළ එහෙම පහළ වෙන්නේ නැහැ. එහෙනම් සතෙක් මරලා හරි මගේ දරුවට මම මේක කන්න දෙන්න ඕනේ කියන හැඟීම පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වෙන අයත් ඇති. නමුත් මේ අම්මලා තාත්තලා තුළ එහෙම චේතනාවක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් මේ බෞද්ධයෙක් තුළ එහෙම චේතනා මරලා හරි කන්න දෙනවා කියන චේතනාවක් පහළ වෙන්න විදියක් නැහැ. දරුවටත් ආදරේ. හැබැයි ඒ හොඳ ආහාර වේලත් අපි ලබලා දෙනවා. හැබැයි මරලා හරි කන්න ගෙනත් දෙනවා කියන හැඟීම පහළ වෙන්නේ නැහැ. එහෙනම් ඒ වෙලේ ඇති වෙන චේතනාව දරුවට හොඳ ප්‍රණීත ආහාර වේලක් දෙන්න ඕනේ කියන හැඟීමක් තමයි තමන් තුළ පහළ වෙන්නේ. එහෙනම් තමන් මේ චේතනාව කල්පනා කරන්න. ඒ චේතනාව යහපත්. අපි දැන් මේ විදිහට යමුකෝ. බුදුහාමුදුරේ දේශනා කරනවා අනුජානාමේ භික්කවේ අදිත්තං අසුතං අපරිසංකිතං මජ්ජ මාංසං පරිබොච්ඡන්තෝ. එහෙනම් මම මෙතන දේශනා කරන්නේ මොකද්ද? අනුජානාමේ භික්කවේ. අනුදල වදාරනවා අදිත්තං අසුතං. එන යම් කිසි වෙලාවකට තමන්ට ලැබෙන ඒ මස් මාංශයක් තමන්ට ලැබුණොත් තමන්ට මේ ඇස් දෙකින් දැකීම හේතු කොටගෙන යම්කිසි හිතේ සැකයක් පහළ වෙන්නේ නැත්නම් මේ තමන් වෙනුවෙන්ම මේ ස්වාමින් වහන්සේ වෙනුවෙන්ම තමා මෙන්න මේ මස් මාංශය එහෙම නැත්නම් මේ ප්‍රාණඝාතය සිද්ධ කරලා මේ සතා මරලා මේ ව්‍යංජනයක් සකසලා තියෙන්නේ කියලා යම් සැකයක් පහළ වෙන්නේ නැත්නම් ඒ වගේම තමයි අසුතම්. අපි හිතමු කවුරු හරි කෙනෙක් කියනවා අවල් දවසේ දානයක් තියෙනවා ඒ දානට අනිවාර්යයෙන්ම අහවල් මාංශය තියෙනවාමයි. කොහොම හරි මරලා හරි ගෙනත් දෙනවා කියලා කිව්වා ඔබ වහන්සේලාට කියලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා. ඒ විදිහට ඇහුනහම තමන් ඒ දානෙට වැඩපුවම තමන්ට හිතේ සැකයක් ඇති වෙනවා. එහෙනම් මේ මස් මාංශය එදාර කිව්වා වගේම ඒ විදිහට අපි වෙනුවෙන්ම මේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන්ම මේ සත්‍යය මරලා ප්‍රාණය නිරුද්ධ කරලා මේ ව්‍යංජන සැකසුවාද දන්නේ නැහැ කියලා යම් සැකයක් පහළ වෙනවා තමන්ගේ සිතේ. අන්න එහෙනම් එහෙම සැකයක් හිතෙනවා නම් තමන්ට ඒ මස් මාංශය වළඳන්න එපා. නැහ හිතේ යම් සැකයක් පහළ වෙනවා නම් මේ තමන් වෙනුවෙන් උයි මේ සත්‍යය ඝාතනය කළේ කියලා අන්න ඒ මස් මාංශය වළඳන්න එපා. උදාහරණයක් හැටියට අපි මේ ළඟදී දානයකට වඩිනකොට දානයකට වඩලා බණ කියන ගමන් ටික වෙලාවක් යනකොට ඒ ගෙදර ගේ ඇතුළට කුකුලෙක් කෑ ගහ එනවා අමුතු විදිහට. කොච්චර එලෙව්වත් කෑ ගහ කාමරේ ඇතුළටම එනවා. ඉතින් ඒ වෙලේ මම කල්පනා කරනවා එහෙනම් මෙතන මොන හරි ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රාණඝාතී කුකුලෙක් මේ දඟලනවා කියලා කියන්නේ මේ ඇවිදිනවා කියලා කියන්නේ මෙහි ඒ කුකුල්ලු ඇති කරන තැනක් වෙන්න ඕනේ. වටපිටා බලනකොට ඇත්තටම කුකුල් කූඩ තියෙනවා. එහෙනම් අනිත් පැත්තට කල්පනා කරනවා එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම මස් මාංශයක් එහෙම නැත්නම් කුකුල් මස් තිබිය යුතුයිමයි කියලා. ඉතින් දානය වළඳන්න සූදානම් වෙන වෙලාවේ අර හිතුවා වගේම
කුකුල් මස් ව්‍යංජනයක් හැමෝටම පිළිගන්නන් සූදානම් වෙනවා. අන්න ඒ වෙලේ මං තුල යම් සැකයක් ඇති වුණා. අර කුකුලා දැක්ක හේතුවෙන් ඒ වෙලේ හැමතැනම කෑග ගහ දුවන කුකුලා දැක්ක හේතුවෙන් මගේ හිතේ සැකයක් පහළ වුණා. එහෙමනම් මේ වෙනුවෙන්ම මේ සත්වයා මරන්න ඇති කියන යම් සැකයක් පහළ වුණා. ඒ සැකය පහළ වුණ නිසා අපි ඒ පරිභෝජනයට ඒ ව්‍යංජනය ගත්තේ නැහැ. ඒ පරිභෝජනය කරන්න ඒක ඒ වෙලේ අපිට සුදුසු නැහැ. ඒකින්ද අපි මස් මාංශය ප්‍රතික්ෂේප කළා. නමුත් අර මස් ව්‍යංජනය තුල කුකුලෙක් දැක්ක නෙමෙයි. වටල ගන්න එපා. ඒ මස් ව්‍යංජන තුල කුකුලෙක් දැක්ක නෙමෙයි. ඒක වරද්ද ගන්න පුළුවන්. එපා. ඒක අපේ හිත තුල සැකයක් ඇති වුණා. එහෙනම් අපි වෙනුවෙන්ම මේ සත්වයා ඝාතනය කරන්න ඇති කියලා. ඒ සැකේ නිසා තමයි ඒ පරිභෝජන නුසුදුසුයි කියලා අපි තීරණය කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට දේශනා කරන අනුජානාමේ වික්කවේ අදිත්තං අසුතං අපරිසංකිතං මංචමාසං පරිබොජ්ජන්තෝ. එහෙනම් ඔන්න ඔය විදිහට Taman දැකලා සැකයකුත් නැත්තම් Tamanට ඇහිලා සැකයකුත් නැත්තම් එහෙනම් අපරිසුද්ධ භාවයකින් තොරයි නම් අන්න ඒ මස් මාංශය පරිබොජ්ජන්තෝ පරිභෝජනය කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා එතන සඳහන් කරනවා. මෙන්න මේ කාරණා වැඩිදුර හදාරන්න පුළුවන් සූත්‍රය තියෙනවා. ආමගන්ධ සූත්‍රය, සීහසේනාධිපති සූත්‍රය, මනාපදායි සූත්‍රය වගේ සූත්‍ර වල Tamanට පුළුවන් තව මේ දේවල් වැඩිදුර හදාරන්න. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මස් මාංශ 10ක් අකපැයි කියලා. ඒ කියන්නේ එපා කියපු. ඒකට තියෙනවානේ අස්ස මස්, එතකොට මිනිස් මස්, කොටි මස්, වලස් මස්, ওই විදිහට විවිධ මස් 10ක් තිබෙනවානේ. එතනදී තියෙනවා යම් හේතු කාරණා කොටසක් තිබෙන නිසා තමයි මේ මස් මාංශ 10 අයින් කරන්න කියලා තියන්නේ. කොහොම නමුත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රණීත භෝජන වලට හැටියට සඳහන් කරනවා මොනවද? දානයක ප්‍රණීත භෝජන හැටියට සඳහන් කරන්නේ මස් මාංශය. දිය මස්, ගොඩ මස්. එහෙනම් මේ ප්‍රණීත භෝජන 10ට ඇතුළත් වෙනවා මස් මාංශය. එහෙනම් ප්‍රණීතං දේති ප්‍රණීතං පටිලබතිනේ. එහෙනම් ප්‍රණීත දේ දුන්නාම ප්‍රණීතම් පටිලබති ඥානය වැඩෙනවානේ, ප්‍රඥාව වැඩෙනවානේ. එහෙනම් ප්‍රණීත දේ ලැබෙන්න ප්‍රණීත දේ අපි දෙන්න ඕනේ. එහෙනම් ප්‍රණීතය පරිත්‍යාගයක් කිරීමෙන් තමයි ප්‍රණීතය Tamanta සැපේ ලැබෙන්නේ. එහෙනම් ප්‍රණීතම් දේති ප්‍රණීතම් පටිලා. එහෙනම් ප්‍රණීත දානය අතරදී එහෙමනම් මෙන්න මේ මස් මාංශය ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි නුවණින් කල්පනා කරන්න ඕනේ. නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ. එහෙමනම් ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානේ අරයි යනකොට මස් මාංශ කැපද හාමුදුරුවනේ ප්‍රශ්නයක් තියෙනවානේ. අර මුලින්ම කිව්වනේ තමන්ගේ දරුවන්ට හොඳ ආහාර වේලක් හදලා දෙන්නකෝ කියනකොට තමන්ගේ කෑම වට්ටෝරුවට තමන්ට පහළ වුණේ මොකක්ද ඉස්සෙල්ලා? හොඳ කෑම වේලක්, හොඳ ආහාර වේලක්. අන්න එහෙනම් ඒකට මේ මස් මාංශය ඇතුළත් වෙන්න ඇතිනේ. තමන්ගේ හිතින් අහලා බලන්නකො. එහෙනම් අපිත් ඒ පන්සලේ හාමුදුරුවන්ට තමන්ගේ දානේ දවසේ පන්සලේ හාමුදුරුවන්ට ප්‍රණීත ආහාර වේලක්, ප්‍රණීත දානයක් පූජා කරන්න අපි කැමති නැන්ද? ප්‍රණීතං දේති ප්‍රණීතං පටිලබති. ඒ වගේ තමයි බුද්ධ පූජාවට මස් මාළු කැපද හාමුදුරුවෝ නිතර අපිට එන ප්‍රශ්නයක්. බුද්ධ පූජාවට මස් මාළු කැපද හාමුදුරුවෝනේ. ඉතින් සමහරක් වෙලාවට අපිට එතනදී තේරුම් කරලා දෙන්න බැරි නිසා අපි කියනවා උපාසක අම්මගේ හිතේ තියෙන කැමැත්ත සිද්ධ කරන්න. නමුත් ඉතින් ඇත්ත කතාව එහෙමනම් තමන්ගේ දරුවාට ප්‍රණීත දෙන්න හිතක් පහළ වෙනකොට මස් මාංශය තමන්ගේ වට්ටෝරුවට ඇතුළත් වෙනවා නම් බුදුහාමුදුරුවන්ටත් අපි ජීවමාන සංඥාවෙන් දැන් දානය දෙනවා කියන්නේ. දැන් ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේට අපි දානය පූජා කරනවා නම් එන ප්‍රණීත ආහාරයක් දුන්නොත් හොඳයිනේ නේ. ප්‍රණීතම් දේති ප්‍රණීතම් පටිලබතිනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේටත් මස් මාළු පූජා කිරීම ප්‍රශ්නයක් නැත. කන නොකන එක වෙනම කතාවක්. ඕනම ස්වාමින් වහන්සේ නමක් කන නොකන එක වෙනම කතාවක්. එහෙනම් ඒ ස්වාමින් වහන්සේලාට හොඳ නෑ කියලා තීරණය කරන්න ඕනේ ගිහි ඔබ නෙමෙයි, දානේ දෙන කෙනා නෙමෙයි. එහෙනම් දානේ ලබන්නා තීරණය කළ යුතුයි. මම වළඳනවාද නොවළඳනවාද කියන එක ඒ ස්වාමින් වහන්සේලා තීරණය කරයි. තමන්ගේ කැමැත්ත අකමැත්ත තමන්ගේ තීරණය මත.
පූජා කිරීම පිණිස දේ පූජා කිරීමේ ආනිසංස තමන්ට ලැබෙනවා. ඉතින් බුද්ධ පූජාවට තමන්ට ඒ දානය අපි ප්‍රණීත විදිහට පූජා කරනවද නැද්ද කියන කාරණාව තමන්ට මේ දේවල් වලින් වැටහෙන්න ඇති. ඊගාව කාරණාව තමයි බුද්ධ පූජාව හාමුදුරුවනේ අපි සතෙකුට කන්න දෙන්න හොඳ නැද්ද? සත්තු කාලා ගියොත් පවුද? ඒ වගේම තියෙනවනේ හාමුදුරුවන්ට මස් මාළු කාපුවම පව් සිද්ධ වෙනවා. හාමුදුරන්ට මස් මාළු කාපුවම පව් සිද්ධ වෙනවා. එතන මම අහන්නේ තමන්ගේ දරුවට මස් මාළු උයලා දෙනකොට පව් සිද්ධ වෙන්නේ නැද්ද? මම අහන්නේ එතකොට හාමුදුරන්ට මස් මාළු උයලා දෙනකොට පව් සිද්ධ වෙන්නේ කොහොමද? එහෙනම් හාමුදුරන්ට මස් මාළු වැළඳීම නුසුදුසුද සුදුසුද කියන කාරණාව තමන්ට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. දරුවාට යම්කිසි විදිහකට මස් මාළු දෙනකොට පව් සිද්ධ වෙන්නේ නැත්නම් ස්වාමින් වහන්සේට පූජා කරා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි දරුවට මස් මාළු වලින් අපි ආහාරය හදලා දෙනකොට ඒ සත්වයා ඝාතනය කරලා ඒ වෙනුවෙන්ම ඝාතනය කරලා මස් මාළු හදලා දුන්නොත් ඝාතනය කිරීමේ විපාකය තමන්ට ලැබෙනවා. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේලාට ඒ ආහාරය පූජා කරනකොට මස් මාළු පූජා කරනකොට ඒ සත්වයාගේ ප්‍රාණය නිරුද්ධ කරොත් ඒ හේතුවෙන්ම ඒකේ විපාක වෙනම තිබෙනවා. ඒක නිසානේ අපි සත්‍යේ ප්‍රාණය නිරුද්ධ කරලා ඉවරලා අපි දානය පූජා කරන්නේ නැහැ. ඒකටනේ අර කියන්නේ පවත්ත මාංශ කියලා කියන්නේ. එහෙනම් පවත්ත මාංශ කියලා කියන්නේ ඒ වෙනකොටත් මස් වෙලා තියෙන දේවල්. එහෙනම් මස් වෙලා තියෙන කොටස තමයි පවත්ත මාංශය. මරලා දෙන එක නෙමෙයි පවත්ත මාංශය. එහෙනම් ස්වාමින් වහන්සේලාට පවත්ත මාංශ කැපයි. බුදුරජාණන් වහන්සේලාට පවත්ත මාංශ කැපයි. ගැනීම නොගැනීම තමන් ඒක වැළඳීම නොවැළඳීම තමන් සතු. ත්‍රිකෝටික පාරිශුද්ධ. එහෙනම් මේක ත්‍රිකෝණ මේ කොන් තුنين පිරිසුදු වෙන්න ඕනේ. කොන් තුنين පිරිසුදු වෙන්න අර මුලින් කිව්වේ අදිත්තං අසුත්තං තමන් දැකලා තමන්ට සැකයක් පහළ වුණෙත් නැත්නම් මං වෙනුවෙන් තමයි මේ සත්‍යය මැරුවේ කියලා සැකයකුත් නැත්නම් තමන්ට ඇහිලා තමන්ට සැකයකුත් නැත්නම් මං වෙනුවෙන් තමයි මේ සත්‍යය ඝාතනය කරේ කියලා සැකයකුත් නැත්නම් අන්න අර බුදුරජාණන් වහන්සේ දේශනා කරා කැට නැති මස් මාංශ 10ක්. එහෙනම් ඒ 10ක් නෙමෙයි නම් සැකක් නැත්නම් අර 10ටත් අයිති නැත්නම් තමන්ට වැළඳීමට කැමැත්තක් තිබෙනවා නම් ඒ මස් මාංශය වැළඳුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ. එතකොට පවත්ත මාංශය කියලා කියන්නේ අර ඒ වෙනකොටත් මස් වෙලා තියෙන කොටසට තමයි පවත්ත මාංශය කියලා කියන්නේ.